යෝ බොයිස් ඇන්ඩ් ගර්ල්ස් මොකද වෙන්නේ? ඉතින් වෙල්කම් කියලා පිළිගන්නවා රෂ් ස්ට්‍රීමින් ගේන තවත් අලුත් ගේම් ප්ලේ එකකට. ඉතින් මචං අද ගේන්නේ ග්‍රැනි චැප්ටර් 2 ඩෝ ස්කේප් එකක් ඔයාලට ගේන්නේ. ඉතින් ඔයාලා කැමති නම් ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා ෂෙයා කරලා සෙට් වෙන්න. ඔයාලෙන් ආදරෙන් ඉල්ලන්නේ ටික විතරයි. අපි බලමු ග්‍රැනි චැප්ටර් 2 එකේ ඩෝ ස්කේප් එකක් වෙන්න පුළුවන්ද කියලා. හරි මචං හැම බදාදම අපි දවල් දෙක වෙද්දි ගේම් ප්ලේ වීඩියෝ එකක් දානවා. ඔයාලට කැමති නම් සෙට් වෙලා බලන්න පුළුවන්. එහෙනම් වැඩි කතා නැතුව අපි යන් ගේම් ප්ලේ එකට. හරි බං ඉතින් අපි බලමු අද දැන් දොරෙන් ස්කේප් වෙන්න පුළුවන් වෙයිද කියලා. මේ හොල් මං ගෙදරින් එළියට පැන ගන්න පුළුවන් ඉතින් කියලා බලමු බොයිස්. අපි ඉක්මනට යන්න මචං. මේක අරගත්ත ටක් ගාලා මේක පිටිපස්සේ හැංගුණා. අපි බලමු දැන් අර තට්ටයයි පස්ස ගච්ඡේදි කියලා. තට්ටය ගියා මචං. දැන් ග්‍රැනි තමයි එන්න තියෙන්නේ. අන්න ග්‍රැනිත් යනවා. ගියා මචං. මෝඩ ජෝඩු ඔබ්බා. අර සද්දෙට එනවා දෙන්නම්. ඒක එපා මචං අපිට. ඒකත් එපා. ඒක නෑ නේ මොකක්ද එපා කියන්නේ. මෝඩේ යකෙන්නේ. මේක මොකක්ද තියෙන්නේ? අපිට අවශ්‍ය දෙයක් නැද්ද? ඉතින් මොකුත් නැද්ද අපිට අවශ්‍ය? මේ මොකුත් නෑ වගේ බං අවශ්‍ය. මේකත් අරගමු. ඒකෙත් නෑ මොකුත්. හරිද? මෙතන තියෙනවා මචං එකක්. ඒකේ තියෙනවා අන්න ඒක ඕනේ මචං. හරිද? ඒක මතක තියාගන්න ඕනේ එතන තියෙනවා කියලා. ඒක අපිට අවශ්‍ය වෙනවා දොරෙන් පැන ගන්න. ඒක බලන්න අපිට නූල් බෝලයක් අවශ්‍ය නැහැ. හරි. මේකෙත් නෑ බා. මේ ටික අරගමු. අන්න මේක ඕනේ නෝ මචං. අපිට ග්‍රැනි වයි ගෑම් පාවලින් ඉදි කරවන්න. අපි මචං දැන් නිර්භීතව යා ඉදිරියට. ඔයර් තට්ට ගෑම්පා වරෙයකෝ ගහගන්න වයින් ගහගන්න වරේ. හරි මචං මේක ඩොක්ටර් ආවා. යකෝ මු අනිත් පැත්තටනේ වැටුනේ. ඉතින් අතුර යන්න ඉදියන්නේ නැහැ බා. නා ගොම් බూరు එබ්බා. අයියෝ ඵලයන් ගොයා ඵලයන්. හරි මචං අපි ගිහිල්ලා සිකියුරිටි ඩෝ එකේ මේක අරගමු. අපිට මචං මේක ඕනේ. හරිද? මම ඉක්මනට ගිහිල්ලා මේ ටිකක් දාගමු. එතකොට අපිට වැඩේ ඊසි වෙනවා. හරිද? මෙතන ගිහලා මචං ටක් ගාලා හරි කරා මචං. හරි. ඊට පස්සේ මෙතන මචං ගන්න එක තියෙන්නේ කියලා මතක තියාගන්න ඕනේ. ඔය නැත්තම් අමතක වෙනවා බා. ඊට පස්සේ මෙන්න මේ අතුර ගත්තා මචං. ඊට පස්සේ මොනවද ගන්නද? මේකට ගිහිල්ලා ඔයගොල්ලෝ ඉබ්බා අතුරුම ඉබ්බා අදාගත්තා මචං. ඊට පස්සේ මචං අපිට අවශ්‍ය වෙනවා
ක්‍රෝබාර් එක වන්න මචං. ක්‍රෝබාර් එක කොහෙද තියෙනවද දන්නේ නැහැ. අපි ඒක බලමු. හරිද ක්‍රෝබාර් එක මේ තියෙන්නේ බා. මේක මෙන්න මේ ආකාරයට ඵලයන්කො දොර ඇරියා. අයින් යකෝ. මේක ඇරෙන්නේ. ආයරුණයි. දින්නද. ක්‍රෝබාර් එක ගත්තා මෙන්න මේව. මේකට දුවන්නේ මචං. ඒරියා මේක කතර තියෙනවා මචං. ඒක කතරත් අවශ්‍ය වෙනවනේ. ක්‍රෝබාර් එක මචං මෙතනින් දාගන්න අපි. දුවපන්. යකෝ බෙඩි ග්‍රෑම්පා යහැරලා යකෝ. දුවපන්. 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 හරි මචං අපි මෙතන මේ අපි ගන්න එක දාගත්තේ. දෙවරින්කෝ. දෙවරින් නාගි ගෑණි තට්ටයයි. වරියකෝ. ඔය බම් මේකේ නෑ නේ පාර. බුක් කරගම් මචං. ඒතකොට එනවා මම සද්දේට. මේ කන් ඇහෙනවා බම් මොන වුණා. හොඳට. වයසට ගියාට කන් ඇහෙන එක හොඳයි බා. එයි නැද්ද? ආයෙනවනේ. දැනේ බුදි. කොයි හරි තට්ටය. හරියකෝ තට්ටය. ඔය දීපන් ඉතින්. මේක මචං මේකට දාලා තියමු අපි. අවශ්‍ය වෙනවනේ. ඊට පස්සේ මචං අපි මේ කතුර අරන් ගිහිල්ලා මෙතන තියෙනවා මචං ග්‍රැනීගේ වයර් එක. හරි මෙන්න මේක කපන්න ඕනේ වුණාම ඊට මේක ඩොට් කරගමු මචං. ඊට පස්සේ මම මෙතනින් උඩට නැගගමු. හරි ගොඩට පයියකෝ. මම මේක ඕන් කරනකොට අර ස්පයිඩර් මචං මට මේකෙන් පණ ගන්න බය ගන්න බැරි වුණා මචං. ස්පයිඩර් උන වැඩි මචං මාත් බිමට වැටුණා. කකුල කැඩුණා. මොකද්ද බං මේ දාලා තියෙන්නේ? ස්පයිඩර් වගේ මටත් එතනින් බෑ ගන්න විදිය තාම දන්නේ නැත. දන්න කෙනෙක් ඉන්නවනම් කියපල්. හරි මචං. මේ කකුලක් කඩාගෙන උඩට යනවා මචං. ක්‍රෝබාර් එක. හරි මචං ඉතින් ඔන්න escape වුණා ග්‍රැනීගේ ගෙදරින්. එහෙනම් මචං like කරලා subscribe කරලා share කරලා තියාගන්න. ඊළඟ බදාදා දෙක වෙද්දී ඔයාලට gameplay video එකක් එනවා. එහෙනම් boys අපි ඊළඟ gameplay එකේ හම්බෙමු. දැන් ආගේයි මචං තට්ටයයි ඉන්නවා. එහෙනම් මචං අපි ගියා.